ඔයාලට ඇත්තටම මගේ සහෝදරිය හොයාගන්න උදව් කරන්න ඕනේද? හැබැයි ඉතින් ඔයාලා කලිනුත් මේ වගේ වැඩ කරලා තියෙනවනේ. කමක් නෑ එහෙනම්. නියමයි. ඒ අපේ හිත හැදෙන නෙමෙයිනේ. මං එහෙම නෑ කියන්නෙත් නෑ. මොකද කාලයක් තිස්සේ අපි ආව හෙව්වනේ. හරි. අපිට පුළුවන් අලුතින් හිතන්න. එහෙම හිතමු එහෙනම්. එහෙනම් අපි ලේසි තැනින් පටන් ගමු. එයා අතුරුදහන් වෙන්න කලින් ඔයාට මොනවද මතක? එයා ඉංජිනේරිං ෆස්ට් ඉයර් හිටියේ. එයා එකට ගොඩක් මහන්සි වුණා. වැඩිපුර හිතුවේ මැත්ස් ගැනයි ස්පැනිෂ් ගැනයි. ඔයාට මොනවද ඒ දවස ගැන මතක? අන්තිම දවස ගැන? කමුන් ළමයි. මට ආයෙ මතක් කරන්න බෑ. අලුතෙන් හිතනවා මතකයිනේ. එයා ඕගස්ට් 17th අපිට මෙසේජ් එකක් තියලා ගියා. පස්සේ ඒදී එයා අවදානම් තැනකට ගිහිල්ලා තියෙනවා. එයාගේ රිසර්ච් වැඩකට. අපිට ඊට පස්සේ එයා ගැන කිසිම ආරංචියක් හම්බුන්නේ නැහැ. පොලිසියෙන් ඒ ෆීල්ඩ් එක මොකද්ද කියලා හොයලා බැලුවද? නෑ. පොලිසිය හිතුවා එයා සුදු ජාතික කෙනෙක් එක්ක අපිට හොරෙන් පැනලා ගිහින් ඇති කියලා. ඒගොල්ලෝ කිසිම දෙයක් හොයන්න කලින් හැමදේම උපකල්පනය කරලා ඉවරයි. ඒත් මං හෙව්වා. යුනිවර්සිටි එකේ කිසිම රෙකෝඩ් එකක් නෑ එයාගේ ෆීල්ඩ් එක ගැන. එතකොට ඔයාලා අන්තිමට හම්බෙච්ච වෙලේ මොනවද කතා කරේ? ඉන්න මම පෙන්නන්නම්. එයා මේකට ගොඩක් උනන්දුවෙන් හිටියේ. වෝටර් ෆිල්ටරේෂන් ප්‍රොජෙක්ට් එකට. ඒ වගේම මේක මම පෙන්නන්නම්. ඕකේ ඔන්න රෙකෝඩ් වෙනවා. පුළුවන් නම් මේ බෝලේ ගන්න බලන්න. හරි හරි. අල්ලගත්තා. යා ඔඩින් ටෙස්ට් එකක් තියෙනවා. ඕකේ. ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරමුද? පස්සේ හරිද? අප පටන් ගමු ගණී භවනයයි වාෂ්පී භවනය. කියන්න බලන්න. ගණී භවනය කියන්නේ මන් දන්නවා මේක වතුරට සම්බන්ධ දෙයක් කියලා. ඕකේ. ඝන ද්‍රව වායු. ඒ කියන්නේ ඒක ගෑස් ලික්විඩ් වෙනවා. එතකොට වාෂ්පී භවනය ලික්විඩ් ගෑස් වෙනවා. යස්. නියමයි. දැන් මට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. අලුත් ටෙක්නික්ස් ටිකක් මම ඔයාලට කියලා දෙන්නම්. දෙකද එයාට ඕන වෙලා තිබුණේ කොහොම හරි මාව පරද්දන්න. දැන්ට මේ දේවල් ඇතිද? ඔව් ඒ ඇති. මට අර ඉතුරු දේවල් වල ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? ඕකේ. හැබැයි ගොඩක් පරිස්සමෙන්. ඒ පෙට්ටියයි මේකයි විතරයි තියෙන්නේ. එයාගේ කියලා ඉතුරු වෙච්චා. එහෙම තමයි. ඒත් විශ්වාස කරන්න. ඔයාගේ අක්කව හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ මෙයා තමයි. මටත් බැරි වුණේ කියලා පුළුවන් වෙයිද? අපි තාම දන්නේ ඒත් අපිට බැරි වෙයිද ඔයා ගාව තියෙන VHS player එක ඉල්ල ගන්න? පුළුවන්. ෂුවර්. වව්. බලන්නකො ඇඳලා තියෙන චිත්‍රවල ලස්සන. මේ කුරුල්ලෝ එහෙම. එයාට නම් මාර ටැලන්ට් එකක් තියෙන්නේ. ඔයාලට ඇනලොග් ටෙක්නොලොජි එක ඩිජිටල් කරන්න ඕනේ නම් ඒක පුළුවන් මට විතරයි. කොහොමද ඒක කරන්නේ? මේක HDMI output එකක් නැති හින්දා මම RCA කේබල් ටිකක් අරගෙන ඒක මෙතනට. හරි. thank you Sam. අපිට ඔය තේරෙන්නේ නැහැ. ඕක වැදගත්. ඉන්න බලන්න. හරි වගේ. Hola, bienvenidos a la Escuela de Idiomas Barlovento. Prepárate para disfrutar de las maravillas del idioma español. Google Translate හරි, දාමුනේ. හරි.
Okay. ඔන්න දැන් සේරම ටික ඉංග්‍රීසි වලින් පෙන්නනවා. Hello, welcome to Winward Language School. Get ready to enjoy the wonders of the Spanish language. එයා ඉස්කෝලේදී ස්පැනිෂ් ඉගෙන ගත්තේ නැද්ද එතකොට? එයා මොකටද වීඩියෝ ටේප් එකක් ළඟ තියාගෙන ඉන්නේ? එයාට ටීචර් කෙනෙක් හිටියනේ. ඒක ටිකක් අමුතුයි වගේ. මටත් හිතා ගන්න බෑ එයා එහෙම කරේ කියලා. මොකක් හින්ද වෙන්නේ නැද්ද? එතකොට ඔය ලැන්ග්වේජ් ස්කූල් එක තාම තියෙනවද? ඔව් තියෙනවා. La Escuela de Idiomas Barlovento. තියෙන්නේ පේරුවල. ඔක්කොම කෝසස් ඔන්ලයින් තියෙන්නේ. හැමෝම ක්ලාසස් වලින් ස්පැනිෂ් ඉගෙන ගත්තේ ඇයි එයා මෙහෙම කළේ? මං කියන්නේ VHS ටේප් වලින් ඉගෙන ගත්තේ. අනිත් අයට වඩා හොඳට ඉගෙන ගන්නන්නේ. හරියට ලේසි විදියට තීරුම් කරනවා වගේ. ඒ කිව්වේ? මෙහෙමයි මායි අම්මයි ෆර්සියන් කතා කරනවා. ඒත් අපි එක ඉගෙන ගත්ත වෙනස්ම විදිහක් තියෙනවා. ඔව් ඒක හරි. පර්සි වල මේන් ලැන්ග්වේජස් 3ක් තියෙනවා. තව සබ් ලැන්ග්වේජස් උත් තියෙනවා. ඒක ඉගෙන ගන්න විශේෂ තැනකට ගියොත් සබ් ලැන්ග්වේජස් උත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. විශේෂ තැනකට යනවා වගේ නේද? එතකොට එයාගේ ටේප් එක ගන්න නැති ඒ ඒරියා එකකින් වෙන්නේ නැති. කෙන්ද්‍ර සමහර විට යන්නේ නැති පේරු. ඒත් මොකටද? මේ තියෙන්නේ ඒත් පේරු වල මොන පාට් එකේද? ඒක ලොකු රටක්නේ. ඒක හරියට නිකන් මොන්ටානා වගේ 3ක් විතර. හැබැයි මොන්ටානා වල සයිස් එක මන් දන්නෙත් නෑ ඒත්. ඒත් තෙයියා පවුල කට්ටියට කිව්වේ නැති යා කොහෙද යන්නේ කියලා. මොකක්ද ඒක යාලට නොකියන හේතුව? ඒ කාලේ පේරුවල මොනවද උනේ කියලා දැනගත්තොත් අපිට උත්තරයක් හම්බෙයි. ඕකේ. පේරු 2007. ඕ පේන විදියට 2007 අගෝස්තු 15 වෙනිදා 8.0 මැග්නිටියුඩ් earthquake එකක් වෙලා තියෙනවා වගේ. ගොඩක් මිනිස්සු එකෙන් මැරිලා. එතකොට සෑහෙන දිනෙකට යාලට කියවල් නැති වුණා. මේක තියෙනවා ඒක උනාට පස්සේ ගොඩක් අය එහාට ගියා කියලා. මෙඩිකල් සම්බන්ධ අය, ගලවා ගැනීමේ කණ්ඩායම්, ඉංජිනේර්ස්ලා. කෙන්ද්‍රා වගේ. එයාට ඔය වැඩේ කරන්න පුළුවන්. ඒත් ඇයි රහසක් විදියට කරන්නේ? earthquake එකක් තියෙන තැනකට ඔයාගේ අම්මා ඔයාට යන්න දෙයිද? අපෝ නෑ. එයා කියයි එහෙට යන එක භයානකයි කියලා. ඒ විතරක් නෙවෙයි මම මොන හරි දෙයක් කරලා නවත්ත ගන්න. හැබැයි එයා එහාට ගියාට පස්සේ අයියා ගෙදරට කෝල් එකක්වත් දුන්නේ නැත්තේ. මොකද මොකද ඒක තව පාරක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? මේක තියෙන විදිහට තව ආෆ්ටර් ෂොක් එකක් වෙලා තියෙනවා. ඒත් අපි හරියටම දන්නේ නෑනේ ආයතන හිටියද නැද්ද කියලා. ඒකසා ඒක මං ඒක හොඳට දන්නවා. ඒක මේ ඒක ටීම් එකක්. නෑ ඒක බෑන්ඩ් එකක්. නෑ. කුරුල්ලෙක්. මේ ඉන්නේ. ඒත් ඔයගේ හොහේ කියලා ලියලා තියෙන්නේ මං හිතුවේ කුරුල්ලගේ නම කියලා. ඕකේ හරි මේකත් අපි සර්ච් කරලා බලමුකෝ. මේ නම පේරුවල එයාපෝට් එකක තියෙන නමක්. ඒ කියන්නේ කෙන්ද්‍ර කොච්චර මිනිස්සුන්ට ආදරේද කියනවා නම් ඒ නිසා තමයි යා මේ කුරුල්ලම ඇඳලා තියෙන්නේ. හැබැයි එයා ගියාට පස්සේ ඔයා හිතන්නේ සමහර විට එයා තාම හොඳින් ඉන්න ඇති. මොකද වෙන්නේ? හායි තාත්තේ මොකද ප්‍රශ්නයක්? නෑ මං හොඳින්. ඔයා හොඳින් ඉන්නේ? නැහැ. ඒ මොකද? මේ විශ්වක මං හිතුවට වඩා ගොඩක් අමාරුයි. එහෙමත් එකද? ඔයා දැම්මම එනවද? මට කතා කරන්න ඕන. ඕකේ හරි මං දැම්මම එන්නම්. විශ්වකේ තිබුණේ මට අයව හොයාගන්න තිබුණා නම් කියලා. එයාගේ පවුලේ අයටත් ඕනේ වෙලා තින්නේ යාව කොහොම හරි හොයාගන්න. හැබැයි අපි පස්සේ දැනගත්තේ යා ජීවතුන් අතර නැහැ කියලා. මට හිතාගන්න බෑ යාලට ඒක කොහොමද කියන්නේ කියලා. හෝ ඒක නම් හරිම අමාරුයි වගේ. මේ විශ්වක එන්නම අමාරු වෙනවා. ඇයි මට මේක විසඳ ගන්න මෙච්චර අමාරු වෙන්නේ?
රූබි මේක නම් අනිත් ඒවා වගේ දෙන්නෙක් අතර ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒවා නම් කොහොම හරි විසඳ ගන්න පුළුවන්. ඒත් මේක කොහොමද කියන්නේ? ඔව් මන් දන්නවා. ඉතින් ඔෆිස් ක්ලාකුත් දැනගන්න ඕනේ මොකද සිද්ධ වුනේ කියලා. එයා එක තේරුම් ගයි. එයා දැන් පොඩි ළමෙක් නෙවෙයිනේ. අමාරුම දේ තමයි ඒක යාට කියන එක. සමහර විට අපි දෙන්නටම පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් මිනිස්සුන්ට අවශ්‍යම වෙන දේවල් තියෙනවා. කෑම, ඉන්න තැනක්, පිරිසිදු වතුර, ඒ වගේම ඉන්ජිනියර්ස්ලවත්. ඔයා දන්නවනේ සමහර මිනිස්සුන්ට අනිත් අයගේ උදව් අවශ්‍ය වෙනවා කියලා. හරියට අපි යාලට බොන්න වතුර සපයනවා වගේ. කෙන්ඩ්‍ර වගේ. ඉතින් මම කියන්නේ මමත් කැමති හිතන්න එයාගේ ජීවිතයට මුකුත් කරදරයක් වෙලා නැතුව ඇති කියලා. ඒත් එහෙදී ආෆ්ටර් ෂොක්ස් ගොඩක් වෙලා තියෙනවා. රූබී. ඒත් එක්කම දරුණු නායය. ඔක නවත්තන්න. දැන් ඔය ඇති. ඒ වුණත් මං හිතුවා ඔයා මේක දැනගන්න. මොනව දැනගන්නද? ඔව්. ඔයා මේ හොයලා තියෙන්නේ දවස් 2ක් විතරයි. මං එයාව හොයන්නේ අවුරුදු ගානක ඉඳන්. අනිත් එක තමයි මං ඔෆිසර් කෙනෙක්. ඔයා තාම ළමෙක්. I'm sorry. මං ඒ ගැන හිතුවේ නෑ. මට මෙහෙමයි විස්තර හම්බ වුණේ. ඉතින් මං හිතුවා ආට ආව හොයාගන්න ඕන වෙලා තිබ්බ නිසා මේ ගැන වැඩි විස්තර ටිකක්. දැන් ඔයා ඕක නවත්තන්න. හිතුව තරම් ලේසි වුණ නෑ නේද? ඔව්. මං කියන්නේ ඒක වැඩේ කරනවට වඩා දරා ගන්න අමාරුයි. මේකත් මං වැරදි නම් මොකද වෙන්නේ? ඔෆිස් ක්ලාක් මටත් කලින් තමයි මේ වැඩේ ගැන හොයන්න අරන් තියෙන්නේ. ඔව්. තෑන්ක්ස් තාත්තයා උදව්වට ආවට. ඒත් එයා විශ් එකේ කියපු දේ ගැන මට තාම හිතා ගන්න බෑ. මම විශ් කරනවා ඇව හොයාගන්න තිබුණා නම් කියලා. අනිත් දේවල් වලට කලින් කෙන්රගේ මරණය ගැන හරියටම දැනගන්න වෙයි. ඒත් කොහොමද? ඔෆිස් ක්ලාක් මේ වෙනකොටත් ගොඩක් දුකින් ඉන්න තවත් මට ආව රිද්දන්න බෑ. මට නම් තේරෙන්නේ නැහැ මං කොහොමද මේක කරන්න කියලා. තාත්තා මේ අපේ ග්‍රෑන්ඩ්පාගේ ෆෝන් නම්බර් එකද? ඔව්. ඇයි මේකට 353 කියලා කෝඩ් එකක් තියෙන්නේ? එයා ඉන්නේ අයර්ලන්ඩ් හින්දාද? ඔව් එයා කරන වැඩවලට එහෙ නම්බර් එකක් ගන්නම වෙනවා. කන්ට්‍රි කෝඩ් එක තිබුණ නැත්නම් එහෙම කරන වැඩවලදී ඒක ප්‍රශ්නයක්. මං යනවා සෑම්වයි මීනවයි හම්බ වෙන්න. ග්‍රෑන්ඩ්පාට කියනවා තෑන්ක් කරා කියලා. හරි ඉන්ටර්නේෂනල් කෝඩ් එක 011. එතකොට පෙරුවල +51. ඊට පස්සේ ඒරියා කෝඩ් එක එකතු කරන්න. ඊට පස්සේ අංක 7. ඕකේ. වේ. ශිවානෝ? හායි. කොහොම ස්තා? සෝරි මං ඔයාලගේ භාෂාව එච්චර දන්නේ නැහැ. ඒකට කමක් මං කතා කළේ අහන්න 2007 වෙච්ච භූමිකම්පාවක් ගැන. ඒ වගේම කෙන්ඩ්‍ර කියලා අතුරුදහන් කෙනෙක් ගැන. මං හිතන්නේ පළවෙනි භූමිකම්පාවෙන් සතියකට විතර පස්සේ තමයි ආ ඇවිල්ලා තියෙන්නේ. ඔව් අපිට හැමතැනකම ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා තියෙනවා. කැනඩා, ඇමරිකා, බ්‍රසීල්. ඔයා කිව්වේ කෙන්ඩ්‍ර කියලා නේද? ඔව් කෙන්ඩ්‍ර ක්ලාක්. CLARK. කෙන්ඩ්‍ර ක්ලාක්. CLARK. හම්බුණා. කෙන්ඩ්‍ර කියලා කෙනෙක් නම් ඉන්නවා. හැබැයි ලාස්ට් නේම් එකක් නෑ. සමහර විට ඒ ආවෙන්නේ නැති. මේ ඉන්නේ කෙන්ඩ්‍ර. එයා ගැන වෙන්නේ නැති කියනවා ඇත්තේ. one second. එයා මේ ඉංජිනේරින් කරපු ස්ටුඩන්ට් කෙනෙක්. එයා සයන්ස් වලටයි මියුසික් වලටයි හරිම දක්ෂයි. ඒ වගේම එයා ගොඩක් හොඳ නිහතමානී දරුවෙක්. කෙන්ඩ්‍ර කියලා කෙනෙක් ඉන්නවා ඉංජිනේරින් වලට ආපු. එයා මියුසික් වලටයි සයන්ස් වලටයි ගොඩක් දක්ෂයි. එයා තමයි. එයාට පොඩි මල්ලියෙකුත් ඉන්නවා. එයා තමයි. එයා මෙහාට ගොඩක් උදව් කරලා තියෙනවා. එයාගේ වැඩි විස්තරයක් අපි දැනන් හිටියේ නෑනේ. පවුලි කෙනෙක්ගේ විස්තරයක්වත් මේ රිපෝට්ස් වල සඳහන් වෙලා නෑ. එයාගේ වැඩි විස්තරයක් මේ රිපෝට් වල සඳහන් වෙලා නෑ. එයා ඒකෙන් අපිත් එක්ක වැඩි කතා කරලා නෑ. පවුල් විස්තරයක්වත්.
එයාගේ ෆොටෝ එකකුත් අතට බෝඩ් එකේ තියෙනවා. එයා ඇත්තම කිව්වොත් හීරෝ කෙනෙක්. මේ ඉන්නේ කෙන්ඩ්‍රා. එයා මේ දැනුත් අපිත් එක්ක ඉන්නවා. වීරයන්ගේ පවුරේ. වීරයන්ගේ පවුර කිව්වේ? මට සමාවෙන්න අපිටත් දුකයි යා ගැන. මං දන්නවා ඔයා මං ආවට කැමති නෑ කියලා. ඒත් මට පෙන්වන්න දෙයක් තියෙනවා. යාළුවෝ වගේක් ඉන්නවා පේරුවල ඔයාට කතා කරන්න. කෙන්ඩ්‍රා ගැන. කවුද? ඔයා ආව දැකපු විදියට මෙයාව දැකපු අය. වීරයෙක් විදියට. එයාලා කැමති ඔයත් එක්ක දෙයක් බෙදා ගන්න. පිස්සුවෙන් වගේ අපි ආදරය කරන්න පටන් ගත්තාම අපේ හිත එයාවමයි හොයන්නේ. ඒත් වෙලාවකට හිතෙනවා අපි ඇයි ඒ වගේ පිස්සු වැඩක් කරන්න කියලා. මොකද එකපාරක් හදවත බිඳුනට පස්සේ ඒක හදාගන්න හරිම අමාරුයි. මුළු ලෝකෙම වෙනස් වෙන්න ගන්නවා. හිත ඇතුළේ ඉතුරු වෙන්නේ මතක විතරයි. එතකොට ඒ මතකත් එක්ක ලොකු වේදනාවක් අපිට දැනෙනවා. ඒ දවසක ඔයා මේකට හුරු වෙනවා. Hello, can I help you? හායි මම මේ වින්ස් ක්ලබ් කියල කෙනෙ කතා කරන්නේ. දැනගන්න පුළුවන්ද ඔය හිටියද කියලා කෙන්ඩ්‍ර ක්ලාක් කියලා ගෑන්ලමෙක් ඒ මගේ සහෝදරිය. ඔය ඔය කියන්නේ ඉංජිනේරින් එකට ආපු කෙන්ඩ්‍ර ක්ලාක් නේද? හරි හරි එයා තමයි. මට එයා ගැන දැනගන්න පුළුවන්. එයා ගැන නම් ගොඩක් දේවල් කියන්න තියෙනවා. මට ඒ ගැන කනගාටුයි. මට මේක අවසානයක් හම්බුණා. මට ඒක යෝ නොනේ. මම එයා නැති වෙලා ඇති කියලා දැනන් හිටියා. ඒත් මගේ හිත පිළිගත්තේ නෑ. එයා දැන් අපි අතර නැහැ කියලා. මං ඔයාට මුකුත් කියන්නේ නෑ. මට තේරෙනවා. අපි හැමෝම දැන් මෙතන ඉන්නවා. අන්තිමට අපිට දැන් පුළුවන් මගේ පුදුමාකාර නංගිගේ වෙන්වීම සිහි කරන්න. ඒ වගේම අපි දැකලවත් නැති යාළුවෝ තව යාට ඉන්නවා. මෙයාලා හින්දා තමයි අද වගේ දවසක අපි ආව සිහි කරන්නේ. එයාලා මට ගොඩක් උදව් කළා මගේ සහෝදරියගේ විස්තර දැනගන්න. මට හැමදේම දැනගන්න ලැබුණා. එයාලා කවදාවත් මගේ සහෝදරීව පිටිකෙනෙක් කියලා හිතලා නැහැ. ඒගොල්ලෝ එයත් එක්ක ඉඳලා තියෙන්නේ එයාලගේ මය වගේ. කෙන්ඩ්‍ර සමහරට දැනගත්තොත් සතුට වෙයි අවුරුදු 15කට පස්සෙත් යමාව පැරැද්දුවා කියලා. Like a flock without a shepherd, I'm just as lost without all of you. So take my life and make it beautiful. Take my words and make them suitable. Make my mind think more like you are. Take